හිතන්න අද රෑ ඔයා අහස දිහා බලනකොට හඳ නැහැ. එක පාරටම හඳ අතුරුදහන් වෙලා. අහස සම්පූර්ණයෙන්ම කළුවරයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයිද? හුඟක් අය හිතන්නේ හඳ නැති වුණොත් රෑට කළුවර වෙන එක විතරයි වෙන්නේ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. හඳ එකපාරටම නැති වුණොත් ඒක අපේ මුළු ලෝකෙම විනාශ වෙලා යන්න තරම් ලොකු හේතුවක් වෙනවා. හඳ කියන්නේ නිකම්ම අපිට රෑට එළිය දෙන ගලක් විතරක් නෙවෙයි. පෘථිවියේ ජීවය රැඳිලා තියෙන්නේ මේ හඳ නිසා කිව්වොත් ඔයා පුදුම වෙයි. හඳ අතුරුදහන් වුණු ගමන් මුලින්ම වෙන්නේ මොකද්ද දන්නවද? අපි රාත්‍රී අහස කවදාවත් නැති විදියට තාරකාවලින් පිරෙන්න ගන්නවා. මොකද හඳේ එළිය නැති නිසා අහසේ තියෙන තරු ගොඩාක් පැහැදිලිව පේනවා. හැබැයි මේ ලස්සන වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ සත්තුන්ට. රෑට දඩයම් කරන එහෙමත් නැත්නම් රෑට ගමන් බිමන් යන සත්තුන්ට හඳේ එළිය නැතුව කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට අලුත ඉපදුණු මුහුදු කැස්බෑවෝ රෑට මුහුද හොයාගෙන යන්නේ හඳේ එළිය වතුරේ වැටිලා තියෙන දිශාව බලාගෙන. හඳ නැති වුණොත් මේ සත්තුන්ට පාර වැරදිලා ගොඩබිමට ඇවිත් මැරෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේවා නෙවෙයි ලොකුම ප්‍රශ්නය. හඳ නැති වුණු ගමන් අපේ මුහුදට අමුතුම දේවල් වෙන්න ගන්නවා. ඔයා දන්නවනේ මුහුදේ වඩදිය බාදිය ඇති වෙන්නේ හඳේ ගුරුත්වාකර්ෂණය නිසා කියලා. හඳ අතුරුදහන් වුණොත් අපේ මුහුදු රළවල උස 70%කින් විතර එකපාරටම අඩු වෙනවා. ඊට පස්සේ වඩදිය බාදිය පාලනය කරන්නේ ඉරේ ගුරුත්වාකර්ෂණයෙන් විතරයි. මේ නිසා මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත් වෙන කකුළුවෝ බෙල්ලෝ වගේ සත්තුන්ට විතරක් නෙවෙයි මුළු සාගර පද්ධතියටම ලොකු හානියක් වෙනවා. මේ විතරක් නෙවෙයි. තව ටික කාලයක් යනකොට ඔයාට තේරෙයි අපේ දවසේ පැය ගාන වෙනස් වෙලා කියලා. පෘථිවිය Tamanගේ අක්ෂයේ වටේ කැරකෙන්න පැය 24ක් ගන්නවනේ. හැබැයි පෘථිවිය මේ වේගෙන් කැරකෙන එක පාලනය කරලා බ්‍රේක් එකක් වගේ ක්‍රියා කරන්නේ හඳ. හඳ නැති වුණොත් පෘථිවිය වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. ප්‍රතිඵලය තමයි දවසකට තියෙන පැය 24 පැය 6ක් හෝ 8ක් දක්වා අඩු වෙන එක. දවසක් පැය 6ක් වෙනවා කියන්නේ ඉර පායලා පැය 3කින් ආයෙත් බහිනවා කියන එකයි. දවස් ගාන වැඩි වෙනවා. අවුරුද්දකට දවස් 1000කට වඩා තියෙන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය වේගෙන් කැරකෙනකොට ඒකේ තියෙන වායුගෝලයත් වේගෙන් කැරකෙනවා. මේ නිසා පයට කිලෝමීටර් 400කට වඩා වේගවත් දරුණු සුලිකුණාටු ලෝකයේ පුරාම ඇති වෙන්න ගන්නවා. ඒ කියන්නේ ගස් ගල් මුලින් උපුටාගෙන යන තරමේ විනාශයක්. ඒත් මේ කිසිම දෙයක් නෙවෙයි ලෝක විනාශයටම හේතු වෙන්නේ. භයානකම දේ තමයි පෘථිවියේ අක්ෂය. එහෙමත් නැත්නම් Earth's axial tilt එකට වෙනදී. පෘථිවිය අභ්‍යවකාශයේ තියෙන්නේ කෙලින් නෙවෙයි අංශක 23.5ක ඇලයකට. මේ ඇලවීම නිසා තමයි අපිට කාලගුණික ඍතු භේදය ඇති වෙන්නේ. මේ ඇලවීම හරියටම බැලන්ස් කරගෙන ඉන්නේ අපේ හඳේ ගුරුත්වාකර්ෂණයෙන්. හඳ නැති වුණු ගමන් පෘථිවිය හරියට වේගයේ අඩු වුණු බඹරයක් වගේ වැනි කැරකෙන්න ගන්නවා. සමහර විට මේ ඇලවීම අංශක 0 ඉඳන් අංශක 85 දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මොකක්ද? ලෝකයේ දේශගුණය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙනවා. ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් තියෙන පැතිවලට අවුරුදු ගාණක් එක දිගට ඉරේලිය වැටිලා ඒ අයිස් ඔක්කොම දිය වෙලා යනවා. අනිත් පැත්තෙන් සහරා කාන්තාරයේ වගේ රස්නේ තැන්වලට ලොකු අයිස් යුගයක් එන්න පුළුවන්. මුළු ලෝකෙම අයිස් යුගයකට හරි දරා ගන්න බැරි රස්නයකට හරිපත් වෙනවා. කෑම වවන්න බැරි වෙනවා, ගස්වැල් මැරිලා යනවා. අන්තිමේදී පෘථිවියේ ජීවත් වෙන කිසිම සතෙකුට හෝ මිනිසෙකුට මේ වෙනස දරා ගන්න බැරුව සම්පූර්ණයෙන්ම වඳ වෙලා යනවා. හරියට අඟහරු ග්‍රහයාට වුණා වගේ. අඟහරු ග්‍රහයාට ලොකු හඳක් නැති නිසා ඒකේ අක්ෂයත් මේ විදිහටම නිතරම වෙනස් වෙනවා. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති හඳ කියන්නේ කවියන්ට කවි ලියන්න තියෙන ලස්සන වස්තුවක් විතරක් නෙවෙයි. හඳ තමයි පෘථිවියේ ආරක්ෂකයා. අපේ ජීවය රඳා පවතින්නේ ඒ ලස්සන සඳ මත. කවදා හරි හඳට මොකක් හරි වුණොත් එදාට පෘථිවියේ කතාවත් ඉවරයි. හැබැයි බය වෙන්න එපා. විද්‍යාඥයෝ කියන විදිහට මේ වගේ දෙයක් කවදාවත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඉතින් අද රැට අහස දිහා බලනකොට හඳට පොඩි ස්තුතියක් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වගේ තව මොන මාතෘකා ගැනද වීඩියෝස් ඕනේ කියලා.
අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක ඔබලා bell icon එකත් click කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.